රයිට් ආදරණීය දුවේ පුතේ මම ඔයාලට කතා කරනවා අද දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව. මෙන්න මේ දෙවන ලෝක මහා සංග්‍රාමය කියලා කියන්නේ 1939 සැප්තැම්බර් මාස සිට 1945 අගෝස්තු මාසය දක්වා පුරා වසර 6ක පමණ කාලයක් ලෝපුරා පැතිර ගිය බිහිසුණු සංග්‍රාමයට කියනවා දෙවන ලෝක මහා සංග්‍රාමය කියලා. ඒතර ඔයාලට මතක තියෙන්න ඕනේ 1939 සැප්තැම්බර් මාසයේ ඉඳලා 1945 අගෝස්තු මාසය දක්වා පුරා වසර 6ක පමණ කාලයක් ලෝපුරා පැතිර ගිය බිහිසුණු සංග්‍රාමයට තමයි දෙවන ලෝක මහා සංග්‍රාමය කියලා කියන්නේ. මේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ මෙහෙවන්න මූලිකත්වයේ ගන්නවා හිට්ලර් කියන පුද්ගලයා තමයි දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ කරන මූලිකත්වයේ ගත්තේ. දෙවන ලෝක මහා සංග්‍රාමය ඇති වෙන්න ආසන්නතම හේතුව තමයි හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම තමයි දෙවන ලෝක මහා සංග්‍රාමය ඇති වෙන්න ආසන්නතම හේතුව බවට පත් වෙන්නේ. හිට්ලර් කියලා කියන්නේ ඕස්ට්‍රියන් ජාතිකයෙක්. පුතාලා පටල ගන්න එපා. හිට්ලර් කියලා කියන්නේ ඕස්ට්‍රියන් ජාතිකයෙක්. නැත්නම් ගොඩක් අය පටල ගන්නවා ජර්මන් ජාතිකයෙක් කියලා. ජර්මනිය වෙනුවෙන් සටන් කළාට හිට්ලර් කියලා කියන්නේ ඕස්ට්‍රියන් ජාතිකයෙක්. හිට්ලර් වයිමාර් සමූහාණ්ඩුවට කුමන්ත්‍රණය කිරීම නිසා එවකට ජර්මනියේ පැවති වයිමාර් සමූහාණ්ඩුවට කුමන්ත්‍රණය කිරීම නිසා එහෙම නැත්නම් සමූහාණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම නිසා සිරගත වෙනවා. මෙන්න මේ සිරගත වෙලා ඉන්න කාලේ හිට්ලර් රචනා කරන පොතක් ඒකට කියනවා මගේ සටන කියලා. හිට්ලර් පොතක් රචනා කළා. ඒ පොතේ නම මගේ සටන. මේ පොතේ තියෙන්නේ ජර්මන් නක්සිවාදයේ පිළිබඳව. නක්සිවාදය කියලා කියන්නේ පක්ෂයේ ඒකාධිපතිත්වය පදනම් කරගත් දේශපාලන ක්‍රමයක්. පක්ෂයේ ඒකාධිපතිත්වය පදනම් කරගත් දේශපාලන ක්‍රමයක් තමයි නක්සිවාදය කියලා කියන්නේ. මේ නක්සිවාදයේ මූලික ඉගැන්වීම තමයි ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතෙන ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතෙන ලොව උතුම්ම ජාතියක් බව. ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතෙන ලොව උතුම්ම ජාතියක් බව තමයි නක්සිවාදයේ මූලික ඉගැන්වීම. හිට්ලර් යුදෙව් ජාතිකයන්ට වද දෙන්න පිහිටෙව්වා යුද කඳවුරු. එහෙම නැත්නම් ඒවට කියනවා වද කඳවුරු කියලා. ඒවට කියනවා වද කඳවුරු. මේ වද කඳවුරු තමයි අවුට්විට්ස්, බර්ගර්, බෙල්සන්, බෙල්ෂේක්, සොමිබෝර් කියලා කියන්නේ. මේ හිට්ලර් පිහිටවන ලද වද කඳවුරු අවුට්විට්ස්, බර්ගර්, බෙල්සන්, බෙල්ෂේක්, සොමිබෝර්. හිට්ලර්ට හිටිය හමුදාවට කියනවා SS හමුදාව. හිට්ලර්ගේ හමුදාව SS හමුදාව. හිට්ලර්ගේ හමුදාවේ SS හමුදාව. ඒ වගේම ගෙස්ටාපෝ කියන රහස් පොලිසිය හිට්ලර්ට හිටියා. හිට්ලර්ගේ ජනමාධ්‍ය අමාත්‍යවරයා තමයි ගොබෙල්ස් කියලා කියන්නේ. හිට්ලර්ගේ ජනමාධ්‍ය අමාත්‍යවරයා තමයි ගොබෙල්ස් කියන අමාත්‍යවරයා. හිට්ලර්ගේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ගොබෙල්ස් අමාත්‍යවරයා. හිට්ලර් ජර්මනියේ චාන්සලර්වරයා බවට පත් වෙනකොට
ජර්මනියේ ජනාධිපති තමයි වෝන් හින්ඩෙන්බර්ග් කියන්නේ. වෝන් හින්ඩෙන්බර්ග්. එහෙනම් පුතාලා මතක තියාගන්න. හිට්ලර් ජර්මනියේ චාන්සලර්වරයා. ඒක සාමාන්‍ය ලංකාවේ අගමැති වගේ තනතුරක්. ඉහළ තනතුරක්. ඒතර හිට්ලර් ජර්මනි චාන්සලර්වරයා බවට පත් වෙනකොට ජර්මනියේ ජනාධිපති වෝන් හින්ඩෙන්බර්ග්. මේ කාලේ වෙනකොට වෝන් හින්ඩෙන්බර්ග් ගොඩක් වයසයි. මේ වෝන් හින්ඩෙන්බර්ග් මිය ගියාට පස්සේ හිට්ලර් ජර්මනියේ බලය තමා යටතට ගන්නවා. ජර්මනියේ බලය තමා යටතට අරගෙන අවුරුදු 6ක් ඇතුළත ජර්මනිය බලවත් කරලා අවුරුදු 6ක් ලෝකයේ බලවතුන්ට එරෙහිව යුද කරනවා හිට්ලර්. හිට්ලර්ගේ වෛද්‍යවරයා ගැන සඳහන් වෙනවා කෘතිවල. හිට්ලර්ගේ වෛද්‍යවරයා තමයි වෛද්‍ය ජෝසප් මෙන්ගල් කියලා කියන්නේ. වෛද්‍ය ජෝසප් මෙන්ගල්. ඔහු පිළිබඳව මූලාශ්‍ර වල තියෙන ආකාරයට ඔහු කිරිගරුඬ ප්‍රතිමාවක් වගේ කඩවසම් පුද්ගලයෙක්ලු. ඒතර මේ හිට්ලර්ගේ වද කඳවුරු වලට ගෙනියන පිරිසව ජීවත් වෙන්න ඕනේ කවුද, මැරෙන්න ඕනේ කවුද කියලා තීරණය කරන්නේ මේ හිට්ලර්ගේ වෛද්‍යවරයා වුණ වෛද්‍ය ජෝසප් මෙන්ගල් කියන පුද්ගලයා. සාමාන්‍යයෙන් වයසක අබල දුබල ඒ වගේම අවුරුදු 16ට අඩු ළමයි හිට්ලර් ගෑස් කාමර වලට යවලා ඔවුන්ට මරණය ලබා දුන්නා. ඒ වගේම මිලියන සංඛ්‍යාවක ජනතාවක් විනාශ කරන්න හිට්ලර්ගේ මේ ක්‍රියාකලාපයේ බලපෑවා. මේ නිසා ලෝකයේ සංවර්ධනය වසර ගණනාවකින් පසුපසට යන්න මේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය හේතු වුණා. ඒ විතරක් නෙවෙයි හිට්ලර් දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජයටපත් වෙනවා. හිට්ලර් දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජයටපත් වුණාට පස්සේ සියදිවි නසා ගත්තා. හිට්ලර්ගේ මරණ පරීක්ෂණය කළාට පස්සේ තමයි තහවුරු වෙන්නේ හිට්ලර්ගේ වෘෂණ කෝෂ වලින් එකක් නැහැ කියලා.